මම අධිකරණ ඇමතුමා ගැන ලොකු ගෞරවයක් තිබ්බා. අධිකරණ ඇමතුමා ඔබතුමා හොඳ ඉගෙනගත්ත බුද්ධිමත් මිනිසෙක්. නමුත් ඔබතුමාටත් වරදින තැන් තියෙනවා. එළිය ගිහිල්ලා කතා කරනකොට අධිකරණ ඇමතුමා අධිකරණයට ගරු කරන්න. නෑ ආයේ මම ඔබතුමා මේ කතාවට බාධා කරන්න එපා අධිකරණ ඇමතුමා. ඔබතුමාට ওই පුටුවේ ඉඳන් කතා කරන්නත් බෑ. අධිකරණ ඇමති වුණාට අනුන්ගේ පුටු වලට ගිහිල්ලා කතා කරන්න බෑ. ඉගෙන ගන්න පාර්ලිමේන්තුව ගැන ඉගෙන ගන්න අධිකරණ ඇමතිකමට වැඩිය. වෙන පුටුවක ඉඳගෙන කතා කරන්න බෑ ඔබතුමාට. මොකක්ද අනේ? එදා මම නම කිව්වේ නෑ. මම නම කියලා නෑ. මගේ කතාවට අද අධිකරණ ඇමතුමාගේ විවාදයේ වෙලාවේ අධිකරණ ඇමතුමා මට කතා කරන්න දෙන්නේ නැත්නම් ඒක වැඩක් වැරදි. ඔබතුමාගේ විවාදෙ ඉතින් ඒක අහගන්න. ඒක නිසා මම කියන්නේ ගරු අධිකරණ ඇමතුමා ඔබතුමා කිව්වා ජාතික ජනබලවේගයේ තමයි මහින්ද නන්දයි අරේ ඇතුළට දැම්මේ කියන එක ඒක අපි ටීවී එකේ ප්‍රවෘත්ති වලට දැම්මා. අපි ඒක දැක්කා. දැකපු හින්දා තමයි අපි මේ කියන්නේ. ඒක ඔබතුමා මොන විදියට තර්ක කරත් මොනවා කිව්වත් අපි රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති වලට දැකපු දේ තමයි අපි කියන්නේ. ඔබතුමා ටිකක් එදා සැර වෙලා චූන් වෙලා පළාත් පාලන ආයතන පිහිටවන හින්දා චූන් වෙලා ඔබතුමා චූන් එකට කිව්වා. නමුත් මේ අධිකරණ තීන්දුව දුන්නා අධිකරණයේ නඩුකාර මහත්තුරු 3 දෙනෙක්. ඒ නඩුකාර මහත්තුරු 3 දෙනාගේ ත්‍රෙඩි ඔබතුමා ගැලෙව්වා. මොකද මේක ආන්නේ අධිකරණ නැති වෙන මිනිහෙක් කිව්වනම් කමන්නේ. වෙන කවුරු කිව්වනම් කමන්නේ. මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක? ඒ නිසා මේ හරි දෙන්න නම් පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙන්න. පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙන්න. Okay, Harshan Nanekar, Honorable Minister. ගරු කතානායකතුමනි විනාඩි 9ක් කතා කරපු එක විනාඩි 1මාරක එඩිට් එකක් දාලා තියෙනවා යම් ටෙලිවිෂන් නාලිකාවකින්. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක් වෙතුමා කියන්නේ. ඒක කොයිම ආකාරයකවත් අධිකරණයට අපහාස කිරීමක් කළා නැහැ. මම අධිකරණයට අපහාස කළා තියෙනවා නම් ඒක පැමිණිලි කරන්න තැන් තියෙනවා. මා කලින් කිව්වා වගේ මේ විපක්ෂයේ බොරු වලට මිනිසුන් ඉඩ දෙන්න හොඳ නැහැ. Okay. කොයිම අවස්ථාවකවත් මා අධිකරණයට අපහාස කරේ නැහැ. මේ අසත්‍ය Honorable කතා Chamara Sampath Desanayake, you may continue. ගරු කතානායකතුමා මේ අපේ අධිකරණ ඇමතුමා මීට මේ ඉන්නකෝ අර්ජුන කතා කරන්නේ මීට කලිනුත් ගරු කතානායකතුමනි මීට කලිනුත් මේ අධිකරණ ඇමතුමා මේ කූට ලේඛනයක් හදලා මහාචාර්ය පට්ටමක් මේ අර්ජුන නවත්තන්න කතාව පොඩ්ඩක් මේ කතානායකතුමා මේ අධිකරණ ඇමතුමා කූට ලේඛනයක් හදලා කූට ලේඛනයක මහාචාර්ය පට්ටමක් මුලින් දාලා දෙවෙනි පාරේ ඒක නෑ කිව්වා. ඒක එක වැරද්දා. ඊළඟට මේ උසාවියේ නඩුකාර තුමාලා දීපු තීන්දුව ඒ උසාවිය හැල්ලුවට ලක් කළා. මෙයාට ජම්පර් අන්දනවමයි. SP දිසානායක ජම්පර් ගැහුවා. රංජන් රාමනායක ජම්පර් ගැහුවා උසාවියට විරුද්ධව කතා කළා. ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් අන්දන එක අන්දනවමයි.